අපිට නිදහස් දිනේදීත් රණවිරුවෝ යුද්ධය අවසන් කරපු එක ආඩම්බරෙන් කතා කරන්න බෑ. ලෝකේ හැම රටක්ම නිදහස් සමරනකොට මේ බ්‍රිගේඩ් එක පිළිබඳ යුනිට් එක පිළිබඳව ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ලෝකෙට කියනවා. සමහර රටවල් දෙවෙනි ලෝක යුද්ධ පළවෙනි ලෝක යුද්ධ ලැබුව ජයග්‍රහණත් කියනවා. නේ? හැබැයි අපේ රටේ අපි වෙඩිමුර විශේෂ පැත්තක තියමුකෝ. අඩු ගානේ තමන්ගේ බ්‍රිගේඩ් එක ලැබපු ජයග්‍රහණය පිළිබඳව. ඒ කරපු කැපවීම තරුණ ජීවිත තමන්ගේ යුනිට් එක ලැබපු ජයග්‍රහණය පිළිබඳව ආඩම්බරෙන් කතා කරන්න බැරි නම් රටේ තියෙන ආණ්ඩුව හිතනවා නම් LTT ත්‍රස්තවාදය පරාජය කරපු එක ජාතිවාදයක් කියලා නෑ. ඒක ජාතිවාදය නෙවෙයි. අපි දෙමළ ජනතාව එක්ක යුද්ධ කරේ නෑ. ත්‍රස්තවාදීන් ලෝකේ කාටවත් පරාජය කරන්න බැහැ කියපු ත්‍රස්තවාදය තමයි අපේ ත්‍රිවිධ හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය පරාජය කරේ. අපේ රටේ නිදහස් දිනේ රාජනායකයට ඒක අභිමානයෙන් කියන්න කොන්දක් නැත්තම් ආණ්ඩුවට රාජනායකයට ඒක පිළිගන්න හයියක් නැත්තම් ආත්ම ශක්තියක් නැත්තම් ඔබතුමාලගේ පෞද්ගලික දේශපාලන ගමන ඇතුලේ පොලිසිය හමුදාව එක්ක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔබතුමාලා සමරන ඕන කට්ටියව. හැබැයි එහෙම සමරුවා කියලා අපි ඔබේ දේශපාලන න්‍යාය පත්‍රයට අපි මුකුත් කියන්නේ නැහනේ. ඒක ඔබේ දේශපාලනේ. මේ අඩු ගානේ යුද්ධය අවසන් කරන්න කැපවෙච්ච රණවිරුවන්ව ජාතික දිනේදීවත් අගය කරන ආත්ම ශක්තියක් කොන්දක් නැත්තම් ඉතින් එහාට කරු සභාපතිතුමිය මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන කතා කරලා වැඩක් වෙන්නේ නැහැ.